I greet all of you in the wonderful, matchless name of the Savior, the Healer, the Baptizer with the fire of Holy Spirit, and the coming King, Jesus Christ of Nazareth. මම නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රජුන්ගේ රජගේ නාමයෙන් පියාණන්ගේ පුත්‍රයාණන්ගේ සුද්ධාත්මයන්ගේ නාමයෙන් ඔබ සියල්ලන්ට සුබ පතනවා. How many of you are ready for your miracle tonight? ඔබ කී දෙනෙක් දෙවියන් වහන්සේගේ ස්පර්ශ කිරීමකට සූදානම්ද? Micah chapter 5 verses 2 says, මීකා 5 වෙනි පරිච්ඡේදයේ දෙවනි වගන්තියේ තිබෙනවා. But you Bethlehem Ephrathah, being small among the clans of Judah, out of you one will come forth to me, that is to be ruler in Israel, whose goings forth are from of old, from everlasting. මීකා 5:2 මේ වචන සඳහන් වෙනවා. නමුත් බෙත්ලේම් එෆ්‍රාතා යුදාගේ දාස් ගණන් අතරේ සිටීමට කුඩාව සිටින නුඹෙන් ඊශ්‍රායල් කෙරේ ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය. උන්වහන්සේගේ නික්මීම පුරාණේ පටන්ද සදාකාලයේ සිටද වූයේය. You Bethlehem Ephrathah, නුඹ බෙත්ලේම් එෆ්‍රාතා you being small among the clans of Judah, යුදාහි ගෝත්‍රයන් අතරේ ඔබ ඉතා කුඩාව සිටියත් out of you one will come forth to me, that is to be ruler in Israel. ඊශ්‍රායලේ නායකත්වය ගන්න පිණිස නුඹ අතරින් මිනිසෙක් නැගිටින්නේය. About 700 years ago, before the birth of Jesus, God spoke to this world through his prophet Micah. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පැමිණෙන්න අවුරුදු 700කට පෙර උන්වහන්සේ මීකා කියන අනාගත වක්තෘ තුලින් මේ වචන කතා කළා. Bethlehem, a small place. බෙත්ලේම කියන්නේ ඊටම කුඩා තැනක්. We could say that it is the center of universe, geographically. ඔවුන් කියනවා මේ භූගෝලීය වශයෙන් බෙත්ලේම පොළොවේ කේන්ද්‍රයයි කියලා. Unknown place, ඒක කවුරුත් ගණන් ගන්න තැනක්වත් නෙවෙයි. not famous one. සුප්‍රසිද්ධ නැහැ. But something happened. නමුත් යමක් සිදු වුණා. Something happened. යමක් සිදු වුණා. God spoke to his people දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟට කතා කළා. after about 700 years. අවුරුදු 700කට පස්සේ The Bible says in Luke chapter 2 verses 10 and 11, the angel said to them, don't be afraid, for behold, I bring you good news of great joy, which will be to all the people. For there is born to you this day in the city of David a Savior, who is Christ the Lord. ලූක් 2:10 සහ 11 වෙනි පදේ සඳහන් වෙනවා. දේවදූතයා ඔවුන්ට කතා කොට බය නොවෙලා බලව මුළු සෙනගට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. මක්නිසාද ස්වාමී ක්‍රිස්තුස් වහන්සේ නම් ගැලවුම්කාරයෙක් නුඹලාට දාවිද්ගේ නුවර අද උපන්නේය. Good news of great joy. ප්‍රීතිය ගෙනෙන මහත් සුබ ආරංචිය. What is the good news of great joy? මොනවාද ප්‍රීතිය ගෙනෙන මේ සුබ ආරංචිය? The birth of Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත. The good news of great joy is the birth of Jesus Christ. මේ ප්‍රීතිය ගෙනෙන මහත් උපත නම් ක්‍රිස්තුස් වහන්සේගේ උපතයි. Jesus was born in Bethlehem. උන්වහන්සේ ඉපදුනේ බෙත්ලෙහෙමේ. When Jesus was born, උන්වහන්සේ ඉපදුනාම angels announced his birth. දේවදූතයන් මේ උපත ප්‍රචාරය The කළා. news spread across. මේ ආරංචිය පතල වුණා. Shepherds, wise men, all the people came ඈත සිටියා වූ පඬිවරුන් පවා මේ දැනගන්ට හොයන්ට to ආවා. see Jesus. යේසුස් වහන්සේව සොයන්ට They came. ඔවුන් ආවා. A star guided them. තාරකාවක් ඔවුන්ට මඟ පෙන්වුවා. A star guided them. තාරකාවක් ඔවුන්ට මඟ පෙන්වුවා. That star came and stopped above the very place where Jesus was ඒ born. තාරකාව ඇවිල්ලා හරියටම ඒ සිටි නිවසට ඉහළින් නතර වුණා. The star started blinking. මේ තාරකාව දිස් වෙන්ට පටන් ගත්තා. Why? ඇයි? The star saw a superstar there. Because of the glory of the superstar, the eyes of the star started blinking. ඒ තාරකාව ඒ ඊට වඩා තරුවක් පහළ ඉන්නවා දැකලා
ඒ බැබලෙන්ඩ බණන් ගත්තා. Shepherds came. මේ එඩේරුන්නාවා. Wise men came. ප්‍රඥාවන්තේනාවා. They came with the treasures. ඔවුනාවත් හැකි බෝගරගෙන. They presented it to Jesus. ඔවුනේවත් තබා නමස්කාර කළා. They put it at his feet. ඒක උන්වහන්සේගේ පාමුල තැබුවා. Gold, frankincense, and myrtle. උන්වහන්සේ ගෙනාවා සුවඳ විලවුන් හා සුවඳ ද්‍රව්‍යයන් ගෙනාවා. They never came empty-handed to Jesus. ඔවුනාවේ නෑ හිස් සතින් උන්වහන්සේ වෙතට. Jesus was born in a manger. උන්වහන්සේ උපත ලැබුවේ හරක් මඩුවක් ඇතුලේ. A manger. හරක් මඩුවක්. Not a very nice place. ඒක ඉතා සුන්දර තැනක් නෙවෙයි. Because they deposit their waste there. මොකද ඒක දුර්ගන්ධයි. Nothing good to see. එතන ලස්සන මොකුත් නැහැ. Foul smell always. ඒකේ දුර්ගන්ධය විතරයි දැනෙන්නේ. A dirty place. ඒක අපිරිසිදු තැනක්. No people used to come. කිසි මිනිහෙක් එතන It ගැවසෙන්නේ is not a place of attraction. ඒක සිත් ඇදෙන සුළු තැනක් නෙවෙයි. Cowboy only used to come to feed them. ඒ ගොපල්ලා විතරයි හරක් මඩුවට එන්නේ. To feed them ඒ සතුන්ට කන්න දෙන්න. and to milk them. ඔවුන්ගෙන් කිරි දවන්න. They feed a little ඔවුන් ටිකක් කන්න දෙනවා. and take a lot. හුඟක් කිරි ගන්නවා. It was not a place of attraction. එතන සිත් ඇද ගන්න සුළු තැනක් නෙවෙයි. Untidy place. ඒක අපිරිසිදුයි. Nothing neat. කිසි දෙයක් පිළිවෙලකට නැහැ. Foul smell. දුර්ගන්ධයි. Foul smell. දුර්ගන්ධයි. But something happened. නමුත් යම් දෙයක් සිදු වුණා. When Jesus was born, යේසුස් වහන්සේ උපත ලැබුවා. shepherds came, එඬේරුණා. angels came, දේවදූතයන් ආවා. star came, තාරකාවා. darkness removed, අන්ධකාරය දුරු වුණා. light came, ආලෝකය ආවා. and එවිට they came with gold, frankincense, and myrtle. ඔවුන් තෑගි භෝග රැගෙන පැමිණියා. Foul smell changed to fragrance. ඒ දුර්ගන්ධය සුගන්ධයකට පෙරළුණා. Joy reflected. මාතු ප්‍රීතිය ඇති වුණා. Foul smell changed to fragrance. ඒ දුර්ගන්ධය සුගන්ධයකට පෙරළුණා. No more darkness there. අන්ධකාරය ආලෝකයට හැරුණා. People started coming from far මිනිස්සු ඈතේ පිට සිට මෙතනට එන්න පටන් ගත්තා. to see this one. මේ දරුවාව දකින්ට. Manger. හරක් මඩුවක්. I was a manger. මම එකවරක හරක් මඩුවක්. Foul smell මගේ දුර්ගන්ධය තිබුණා. all around me. මා වටේටම Dirt. කිලිටු තිබුණා. I was not a place of attraction. මම සිත් ඇද ගන්න සුළු කෙනෙක් වුණේ නෑ. Many of you were in a manger, your life, your situation. ඔබ බොහෝ දෙනෙක් වරක ඔබේ ජීවිතය අර හරක් මඩුව වගේ. Darkness everywhere. අන්ධකාරයි. Problems all around. ප්‍රශ්න වලින් වට වී සිටිනවා. Nothing good to see. පේන්න හොඳක් නෑ. Nothing good to hear. පේ ඇහෙන්න හොඳක් නෑ. But something happened. නමුත් යමක් සිදු වුණා. Here when Jesus was born, යේසුස් වහන්සේ උපත ලැබුවාම the atmosphere changed. ඒ පරිසරය වෙනස් වුණා. Who is this Jesus? ඒ මේ යේසුස් වහන්සේ කවරෙක්ද? He is the King of the King. උන්වහන්සේ රජුන්ගේ රජයි. When the King of the King born in that manger, මේ රජුන්ගේ රජ ඒ හරක් මඩුවේ උපත ලැබුවාම this manger became the palace. මේ හරක් මඩුව දේව මාලිගාවක් වුණා. Manger became the palace. ඒක රාජ මාලිගාවක් බවට පෙරළුණා. In the sparkle of second, this manger became a palace. එක ෂණයකින් මේ හරක් මඩුව රාජ මාලිගාවක් වුණා. How it became a palace? කොහොමද ඒක රාජ මාලිගාවක් Because වුණේ? the King of the King was born in that manger, it became a palace. මග්නිසාද රජුන්ගේ රජ ඒ හරක් මඩුව ඇතුලේ ඉපදුන නිසා. There was lack in the manger. No sufficient food, මේ හරක් මඩුවේ හුඟක් අඩුපාඩුකම් තිබුණා. not a place of attraction, සිත් ඇද ගන්න සුළු නෑ. nothing good there. කිසි හොඳක් නෑ. Nobody used to come there. කිසිවෙක් මෙහාට එන්නෙත් නෑ. Not a place of visit. කවුරුත් බලන්ට කැමති දෙයක් නෙවෙයි. But නමුත් when Jesus was born,
යේසුස් වහන්සේ උපත ලැබුවාම everything changed. සියල්ල වෙනස් වුණා. Everything changed. සියල්ල වෙනස් වුණා. People started coming. මිනිස්සු වෙමින් සිටියා. They come with the treasures in their hands. ඔවුන් තෑගි බෝ කරගෙන එනවා. Why they are coming? ඇයි ඔවුන් එන්නේ? To see a special one, විශේෂිත කෙනෙක් බෑ an දකින්න. extraordinary one, ඔවුන් අසමාන්‍ය කෙනෙක්. to see the creator of this universe, මේ ලොවේ මැවුම් කරුවානෝ දකින්ට. to come and to be blessed. ඔවුනාවේ ආශිර්වාදය ලබන්ට. People started coming. මිනිස්සු එන්ට පටන් ගත්තා. Manger became palace. ඒ හරක් මඩුව රාජමාලිගාවක් වුණා. Brothers and sisters, සහෝදර we සහෝදරවරුනි, heard the donkey crying. අපි ඇසුවා ඒ කොටලුවා අඬනවා. The colt was crying. ඒ කොටලුවා ඇඬුවා. I was stoned, මම ඇවිල්ලා ගැටගසුන් ලැබුවා. whipped, මට තලේ මේ Kicked. කසපාර ගෑවුවා, පයින් ගැහුවා. beaten, මට ගාන ලැබුවා. starved, මට නිරාහාරව හිටියා. shabby clothes, මට හොඳ ඇඳුම් තිබුණේ නෑ. nothing good in me. මා තුළ කිසි හොඳක් නෑ. You spoke filthy things against me. ඒ කොටලුවා කියන ඔබ මට නරක වචන කතා කළා. No love, මට ආදරයක් not නෑ. even a drop. මට කිසිම ප්‍රේමයක් තිබුණේ නෑ. Nobody turned up. කවුරුත් මට සැලකුවේ නෑ. I was deserted, මම අත්හරිනු ලැබ rejected, ද්වේෂ කරනු ලැබුවා. given up, මාව අත්හැරියා. forsaken. මාව එපා කළා. Nobody turned up. කවුරුත් මාව බලන්ට ආවේ නෑ. Deformed features. මගේ මං විකෘති කළා. But something happened to the donkey නමුත් yesterday. ඊයේ කොටලුවාට යමක් සිදු වුණා කියලා මං The කිව්වා. same way, ඒ වගේම a manger, මෙන්න හරක් මඩුවක්. place of drenched foul smell, මේ ගන්ධස්සාරය ඇති තැනක්. untidy place, ඒක අපිරිසිදු තැනක්. the place of dirt. එතන තියෙන කුණු. But someone was born there. නමුත් යම් කෙනෙක් එතන ඉපදුනා. That place became holy. ඒක සුද්ධස්ථානයක් වුණා. Hallelujah. හාලෙලූයා. Place became the place of blessing. එම ස්ථානයේම ආශිර්වාද ලත් තැනක් වුණා. Darkness moved අන්ධකාරය දුරු වුණා. and light came. ආලෝකයේ පැමිණියා. Curses broken. ඒ සාප බිඳිනු ලැබුවා. Blessings came. ආශිර්වාද ආවා. Every good thing came there. හැම යහපත් දෙයක්ම පැමිණියා. Brothers and sisters, සහෝදර සහෝදරිවරුනි, many of your life were similar to a manger. ඔබ හුඟ දෙනෙකුගේ ජීවිත අර හරක් මඩුව වගේ. Why Jesus came here? ඇයි උන්වහන්සේ ආවේ? Not to found a religion, ආගමක් බිහි කරන්නට නෙවෙයි. not to change your religion, ඔබේ ආගම වෙනස් කරන්නත් but නෙවෙයි. to change your destiny, නමුත් ඔබේ දෛවය to වෙනස් change your කරන්නයි. life, ඔබේ ජීවිතය වෙනස් to කරන්න. pick you out of the pit of destruction, ඒ විනාශයේ මුඛයෙන් ඔබව එළියට ගන්න. out of the miry clay, ඒ මඩ වගුරෙන් ඔබ එළියට and ගන්න. set your feet upon a rock, making your footsteps firm, ඔබේ පාද සවිමත් පොළොවක තබන්ට. and put a song of praise in your mouth. ඔබේ මුඛේ ගීයක් තබන්ට. The Son of God came on this earth to destroy the works of devil. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට ආවේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසයි. To destroy the works of darkness, Yeah. he came on this earth. උන්වහන්සේ ලෝකයට ආවේ අන්ධකාරයේ බල විනාශ කරන්නටයි. That Jesus was born in a manger. ඒ යේසුස් වහන්සේ හරක් මඩුවක් ඇතුලේ උපත ලැබුවේ. When this Jesus was born in a manger, this manger became a palace. මේ හරක් මඩුව ඊට පස්සේ පරිවර්තනය වෙනවා රාජමාලිකාවකට. The manger was a place of emptiness. ඒක වරක් හිස්. When this manger changed into a palace, this palace became a place of fullness. මේක මාලිකාවකට හැරුණාම ඒක පූර්ණත්වය ඇති තැනක් වුණා. Hallelujah. හාලෙලූයා. Amen. ආමේන්. The King of the King, the Lord of the Lord was born in a manger, and the manger became a palace. රජුන්ගේ රජ ස්වාමීවරුන්ගේ ස්වාමින් වහන්සේ හරක් මඩුවකට ඇතුල් වෙනවා. ඒක උන්වහන්සේ පරිවර්තනය කරනවා මාලිගාවකට. About 700 years before Jesus was born in Bethlehem, God spoke to the people about Bethlehem. යේසුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 700කට පෙර උන්වහන්සේ බෙත්ලෙහෙමේ සිදුවෙන්ට යන දෙයක් ගැන එළිදරව් කළා. You Bethlehem Ephrathah, being small among the clans of Judah. ඔබ ඊශ්‍රායල් ගෝත්‍ර අතරෙන් ඉතා කුඩාව සිටියක්. You are small. ඔබ කුඩායි.
Come to Matthew chapter 2 verse 6. මතේ දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. You Bethlehem, land of Judah, are in no way least among the princes of Judah, for out of you shall come forth a ruler who shall shepherd my people Israel. එම්බා බෙත්ලෙහෙම යූදා දේශය තී යූදාගේ අධිපතීන් අතරේ කොයි ලෙසකින්වත් ඉතා කුඩා නොවන්නේය. මක්නිසාද මාගේ ඊශ්‍රායල් සෙනග පාලනය කරන්නව ආණ්ඩුකාරයෙක් තී කෙරෙන් නික්ම එන්නේය. You Bethlehem, land of Judah, are in no way least among the princes of Judah. මෙතන කියන ඊට වඩා වෙනස් දෙයක්. එම්බා බෙත්ලෙහෙම යූදා දේශය ඔබ ඉතා කුඩා නොවන්නේය. You are in no way least. ඔබ කුඩා නෑ. 700 years ago, it was spoken, you are small. අවුරුදු 700කට පෙර කීවේ ඔබ කුඩායි කියලා. After the birth of Jesus, නමුත් උන්වහන්සේ ඉපදුනාට it පස්සේ was said, කියනු ලැබුවේ you are not least. ඔබ කුඩා නොවන්නේය. What is the opposite of least? මේ කුඩා කියන එකේ විරුද්ධ පදය මොනවාද? The best. ඒ කියන්නේ ඉස්තරම් දේ. The best. ඒ කියන්නේ හොඳම දේ. Hallelujah. හලෙලූයා. God said, you Bethlehem, land of Judah, you are not the least, you are the best. එම්බා බෙත්ලෙහෙම යූදා දේශය දැන් ඔබ කුඩාම නෙවෙයි ඔබ ඉස්තරම්ම තැන වෙලා තිබෙනවා. You are the best. ඔබ ඉස්තරම්. Who is this Bethlehem now? දැන් මේ බෙත්ලෙහෙම කවුද? I am Bethlehem. දැන් මමයි ඒ බෙත්ලෙහෙම. You are Bethlehem. ඔබ බෙත්ලෙහෙමට පරිවර්තනය Why? වෙනවා. ඇයි? Why? ඇයි? Jesus is born in me. උන්වහන්සේ මා තුළ උපත ලැබුවා. I am a born again child. මම නැවත උත්පාදනය වූ දෛව දරුවෙක්. How many of you are born again? ඔබ කී දෙනෙක් නැවත උත්පාදනය ලබා You are a born තිබෙනවද? again. ඔබ නැවත උත්පාදනය ලබා Now you are තියෙනවද? Bethlehem. ඔබ දැන් බෙත්ලෙහෙමයි. Before you were born again, ඔබ භෞතික ගැලවීම ලබන්න පෙර you were a place of sin, ඔබ පාපේ තැනක්. place of death, ඔබ අපිරිසිදු තැනක්. place of curse, සාපය ඇති තැනක්. place of sickness, රෝගය ඇති තැනක්. place of slavery, වහල්කම ඇති තැනක්. place of darkness, අන්ධකාරය ඇති තැනක්. place of injustice, අයුක්තිය සිදුවෙන තැනක්. place of every negative things, හැම අවරෝහණ දෙයක් සිදුවන තැනක්. place of unholy, ඒක අසුද්ධ තැනක්. place of failure. ඒ පරාජිත තැනක්. But when Jesus was born in me and you, නම යේසුස් වහන්සේ ඔබ තුලත් මා තුලත් උපත the ලැබුවාම situation changed. ඒ අවස්ථාව වෙනස් The වෙනවා. situation changed. ඒක වෙනස් වෙනවා. Sin changed to righteousness. ඒක ධර්මිෂ්ඨකමට පෙරලෙනවා. Curse changed to blessings. ඒ සාපේ ආශිර්වාදයකට Sickness පෙරලෙනවා. changed to healing. රෝගය නිරෝගීකමකට පෙරලෙනවා. Death changed to life. මරණය ජීවනයට පෙරලෙනවා. Failures changed to victory. ඒ පරාජයන් ජයට පෙරලෙනවා. Negative changed to positive. ඒ අසුභවාදී දේ සුභවාදී දේට පෙරලෙනවා. Slavery changed to freedom. වාල්කම නිදහසට පෙරලෙනවා. All the losses changed to gains. හැම නැතිවීමක් ඇතිවීමකට පෙරලෙනවා. All the destruction changed to construction. හැම විනාශකාරී දෙයක් ගොඩනැගීමකට පෙරලෙනවා. We are Bethlehem. අපි බෙත්ලෙහෙමයි. Now looking at your face, දැන් ඔබගේ දෙස බැලුවාම Holy Spirit is telling, සුද්ධාත්මයන් කියනවා. you Bethlehem, තී බෙත්ලෙහෙම land of Judah, යූදා දේශය. you are not the least. ඔබ ඉතා කුඩා If නෙවෙයි. you are not the least, ඔබ ඉතා කුඩා නෙවෙයි. you are the best. එනම් ඔබ It is the word ඉස්තරම්ම of God. ඒක දෙවියන් වහන්සේගේ වචනයයි. It is the word of God. ඒක දෙවියන් වහන්සේගේ වචනයයි. Today evening God is saying, අද රාත්‍රියේ දෙවියන් වහන්සේ කියනවා. my God is telling you, මාගේ දෙවියන් වහන්සේ ඔබට කියනවා. my brother, මගේ සහෝදරයා. are you born again? ඔබ නැවත උත්පාදනය You ලබා are the තිබෙනවද? best. එනම් ඔබ
My ඉස්සරම්. sister, මගේ සහෝදරිය. are you born again? ඔබ නැවත උත්පාදනය You are the ලබා best. ඔබ ඉස්සරම්. You are the ඔබ best. ඉස්සරම්. Why? ඇයි ඒ? You are my palace. ඔබ මාගේ මාලිගාවයි. Hallelujah. මාගේ මාලිගාවයි. Amen. ආමේන්. Amen. Amen. You are Bethlehem. ඔබ බෙත්ලේමයි. You are not the least. ඔබ කුඩාම කෙනා You නොවේ. are not the least. ඔබ කුඩාම කෙනා You are නොවේ. the palace of ඔබ God. දෙවියන් වහන්සේගේ මාලිගාවයි. What is lacking in a palace? මොනවද මේ මාලිගාවක නැත්තේ? No, nothing lacking in the palace. ඒකේ කිසිම අඩුවක් නැහැ. You keep the key of the treasury of the kingdom. ඔබ රාජ්‍යයේ භාණ්ඩාගාරය ඔබගේ අතේ. Are you going through financial problems? ඔබට ආර්ථික ප්‍රශ්න තියෙනවද? Why? ඇයි ඒ? You are the palace of God. ඔබ දෙවියන් වහන්සේගේ මාලිගාවයි. There is sufficient and surplus in the kingdom. ඇතිවෙන්ට උන්වහන්සේ සපයා තිබෙනවා. When Jesus was born in you, දෙවියන් උන්වහන්සේ උපත ලැබුවා. your body became the temple of Holy Spirit. ඔබ දෙවියන් වහන්සේගේ මාලිගාව වුණා. No sin or Satan can touch you because the Holy One of Israel is in you. පාපයටවත් යක්ෂයාටවත් ඔබට අතගසන්න බෑ. මක්නිසාද සුද්ධ තැනන් වහන්සේ ඔබ තුලයි. You lack strength and power. ඔබට ශක්තිය බලය නැද්ද? No. නෑ. Why? ඇයි ඒ? You are the powerhouse of ඔබ God. දෙවියන් වහන්සේගේ බලාගාරයයි. Hallelujah. Hallelujah. Amen. ආමේන්. Hey, Bethlehem, land of Judah. බෙත්ලේම් ඒ යූදා දේශේ. You are not the least. ඔබ කුඩාම කෙනා නොවේ. You are the best. ඔබ ඉස්සරම්ම You are කෙනා. the best. ඔබ ඉස්සරම්ම You are කෙනා. the best. ඔබ ඉස්සරම්. When Jesus was born in you, යේසුස් වහන්සේ ඔබ තුල ඉපදුනා. what happened? කුමක්ද වෙන්නේ? Everything changed. සියල්ල වෙනස් වෙනවා. Everything changed. සියල්ල වෙනස් වෙනවා. Brothers and sisters, මගේ සහෝදර you are සහෝදරි. Bethlehem. ඔබ බෙත්ලෙහෙමයි. Nobody turned up. කවුරුත් ආවේ You නැහැ. were in trouble. ඔබ සනීව හිටියේ. People came to you. මනුෂ්‍යයන් වහන්සේ වෙත ඔබ They වෙත ආවා. spoke filthy words against you. ඔබට විරුද්ධව කතා කළා. They spat upon you, ඔබට කෙල ගැසුවා. kicked you. ඔබට පයින් ගැසුවා. You were beaten. ඔබට තල්ලු ලැබුවා. But something happened to you. නමුත් ඔබට යම් දෙයක් වුණා. Jesus was born. යේසුස් වහන්සේ උපත ලැබුවා. Atmosphere changed. ඒ පරිසරය වෙනස් වුණා. Why? ඇයි ඒ? The people who stood against you, ඔබට විරුද්ධව සිටි අය. they came favor to you. ඔබට විරුද්ධව සිටි අය දැන් ඔබේ පක්ෂයට ආවා. Hallelujah. ආමේන්. Amen. ආමේන්. You are the best. ඔබ ඉස්සරම්ම. Stop crying. අඬන එක නතර කරන්න. Stop complaining. ඔබ මේ දොස් කියන එක නතර Stop කරන්න. murmuring. කෙඳිරීම නතර කරන්න. What is the good news of great joy? මක්නිසාද මොකද්ද ප්‍රීතිය කියන දෙන හොඳ You are මාර්ගය. Bethlehem. ඔබ බෙත්ලෙහෙමයි. What is the importance of Bethlehem? බෙත්ලෙහෙමේ අති විශේෂත්වය The මොනවාද? importance of Bethlehem is that the King of the King, the Lord of the Lord was born in Bethlehem. බෙත්ලෙහෙම අති විශේෂත්වය රජුන්ගේ රජ ස්වාමීන් වහන්සේ එතන ඉපදුනේ. You want peace? ඔබට සමාදානය If you ඕනේ. are born again, ඔබ නැවත උත්පාදනය ලැබූ Prince කෙනෙක්. of Peace is in you. සමාදානයේ කුමාරයාණන් ඔබ තුලයි. Hallelujah. Hallelujah. You want a healing tonight? ඔබට සුවය ඕනේ අද Receive දරාත්‍රී. Jesus. යේසුස් වහන්සේව Be a born බාරගන්න. again. නැවත උත්පාදනය ලබන්න. When you receive Jesus, ඔබ උන්වහන්සේව ලබා you became a ගත්තාම born again. ඔබ නැවත උත්පාදනය ලබනවා. Rapha, Jehovah, the healer will come to you. ඒවා රාෆා සුවය සමග ඔබ ළඟට And එනවා. the healer is inside you. ඒ උන්වහන්සේ සුව කරන්නා ඔබ තුලයි. No sickness can destroy you. කිසිම රෝගයකට ඔබ විනාශ කරන්න බෑ. Hallelujah. Hallelujah. Amen. Amen. You Bethlehem, ඔබ බෙත්ලෙහෙම you are not the least, you are the best. තී කුඩාම නොවන්නේය. Hallelujah. Hallelujah. Amen. ආමේන්. Bible says, බයිබලයේ කියනවා. the angel said to them, දේවදූතයන් කිව්වා. don't be afraid, බය වන්න එපා. for behold, I bring you good news of great joy. මම ඔබට යහපත් සුභාරංචියක් ගෙනෙනවා. What is the good news of great joy? ඒ මොකද්ද මහත් ප්‍රීතිය ගෙනෙන යහපත් The සුභාරංචිය? good news of great joy ඒ යහපත් සුභාරංචිය මොනවාද? is God in you. දෙවියන් වහන්සේ ඔබ තුලයි. Hallelujah. හලෙලූයා. That is the good news of great joy now. ඒක තමයි ඔබට ප්‍රීතිය ගෙනෙන මහත් සුභාරංචිය. Colossians chapter 1 verses 27 says, කොලොස්සේ
කොලොස්සිය 1:27 තිබෙනවා. Christ, the hope of glory in you. ඔබ තුල වසන ක්‍රිස්තුස් වහන්සේ Christ ජීවනයේ බලාපොරොත්තුවයි. Christ, the hope of glory in you. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල වසන ක්‍රිස්තුස් වහන්සේ ඔබේ බලාපොරොත්තුවයි. மகிமையின் நம்பிக்கையான கிறிஸ்து உங்களுக்குள்ள இருக்கிறார். Hallelujah. Hallelujah. Where is Christ? ක්‍රිස්තුස් වහන්සේ සිටිනවා. In you. ඔබ තුල Where is the Almighty God? බලවත් සර්ව පරාක්‍රමයන් කොතැනද? In you. ඔබ තුලයි. My brothers and sisters, මගේ සහෝදර when you සහෝදරවරුනි, receive Jesus, ඔබ යේසුස් වහන්සේව ලබා when you ගත්තාම give your life to Jesus, ඔබේ ජීවිතය උන්වහන්සේට do you know පැවරුවාම what is happening to you? ඔබ දන්නවද ඔබ තුල වෙන ප්‍රාතිහාර්ය? When you receive salvation, ඔබ ගැලවීම your බාරගත්තාම sins will be forgiven, ඔබේ පාපයට කමාව ලබනවා. curses will be broken, සාප කඩනු ලබනවා. you will receive a healing, ඔබ සුවය ලබනවා. you will receive the protection of God, ඔබ දෙවියන් වහන්සේගේ ආරක්ෂාව you will ලබනවා. receive the blessings of God, ඔබ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබනවා. and you will receive eternal life. ඔබ සදාකාල ජීවනය ලබනවා. Not only that, එපමණක් නෙවෙයි. your body become the temple of Holy ඔබේ Spirit. ශරීරය දෙවියන් වහන්සේගේ මාලිකාවකට පරිවර්තනය වෙනවා. When you gave your life to Jesus, ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර Almighty කළාම God, සර්ව පරාක්‍රම the දෙවියන් creator of the වහන්සේ universe, මැවුම් කරුවානෝ will come and live in you. ඔබ තුලට ඇවිල්ලා වාසය කරනවා. Colossians 1:27 says, කොලොස්සිය 1:27 තිබෙනවා. Christ, the hope of glory in you. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල ජීවනයේ බලාපොරොත්තුවයි. You don't have joy and happiness in your life. ඔබේ ජීවිතයේ ප්‍රීතිය සතුට නැද්ද? Then, එහෙනම් what will be happening? මොනවද වෙන්නේ? Good news of great joy will come and live in you. මාත් ප්‍රීතිය උපදවන සුභාරංචිය ඔබ තුලට එනවා. Hallelujah. Hallelujah. Amen. Hallelujah. When you Amen. receive Jesus, ඔබ යේසුස් වහන්සේව ලබා ගත්තාම what is happening? කොහොමද වෙන්නේ? Almighty God සර්ව පරාක්‍රම will දෙවියන් come and වහන්සේ reign and rule in your ඔබ life. තුලට පැමිණ ඔබ පාලනය කරනවා. Bible says, බයිබලයේ කියනවා God never dwells in man-made temple. දෙවියන් වහන්සේ අතින් සාදන ලද ගොඩනැගිලි වල වාසය නොකරන බව. There are three spirits in the whole world. මුළු ලෝකයේම ආත්ම තුනක් තිබෙනවා. One, Holy Spirit. එක සුද්ධාත්මය, Second, human spirit. දෙක ඇවිල්ලා මනුෂ්‍ය Third, ආත්මය, demon spirit. තුන යක්ෂ If you ආත්මය. are not controlled by Holy Spirit, ඔබ සුද්ධාත්මයෙන් පාලනය කරනු නොලැබුවොත් you will be controlled by demon spirit. යක්ෂ ආත්ම ඔබ පාලනය කරයි. If God never dwells in man-made temple, දෙවියන් වහන්සේ මනුෂ්‍ය අත්වලින් සෑද ගොඩනැගිලි වල නැතිනම් where He will dwell, උන්වහන්සේ වාසය කරන්නේ කොතැනද? He will live in a temple made with His hands. දෙවියන් වහන්සේගේම අතෙන් නිම වූ මාලිකාවක් වන ඔබ තුල වාසය That කරනවා. God created this heaven and earth with a word. දෙවියන් වහන්සේ ලෝකයේ මැව්වේ එක වචනයකින්. The God who created this heaven and earth with a word, He created only one thing with His hand. උන්වහන්සේගේ වචනෙන් ලෝකවල් මැව්වට උන්වහන්සේගේ අතින් මැව්වේ එක දෙයයි. That is human being, I and you. ඒ කියන්නේ මනුෂ්‍යයා පමණයි. Why He made a temple ඇයි උන්වහන්සේ මේ මාලිකාව සෑදුවේ? to live in, to dwell in. උන්වහන්සේට වඩින්න හා ජීවත් වෙන්න. Almighty God, the creator of this universe, not in the image of gold, silver, wood or stone. සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ලීවත් රන්වත් රිදීවත් නොවේ. Worship the creator, not to worship creation. මැවීමට නොවේ මැවුම් කරුවානන්ට අපි නමස්කාර කරනවා. Where this God dwells, දෙවියන් වහන්සේ වැඩ වාසය කරන්නේ කොතැනද? in me, in you, in me and in you. ඔබ තුල හා මා තුලයි. How He can dwell in your life? ඔබේ ජීවිතය තුල වඩින්නේ කෙසේද? Very simple. ඊටාම පැහැදිලි. Receive salvation. ඔන්න දෙවියන් වහන්සේගේ කැලවීම Receive බාරගන්න. salvation. උන්වහන්සේගේ කැලවීම Receive පිළිගන්න. Jesus. යේසුස් වහන්සේව පිළිගන්න. When you receive Jesus, ඔබ යේසුස් වහන්සේව පිළිගත්තාම He will come උන්වහන්සේ පැමිණෙනවා. and He will dwell in your life. උන්වහන්සේ ඔබ තුල වාසය කරනවා. The same moment, එවලේම your body will be the temple of Holy Spirit. ඔබේ ශරීරය උන්වහන්සේගේ මාලිගාවට හැරෙනවා. No chance of sickness. ඔබේ ශරීරයට රෝගට වලට බලය Why නැහැ. sickness come to you?
ඇයි රෝගය එන්නේ? When I and you do a sin, මම හා ඔබ පව් කළාම we give legal right or invitation to Satan. අපි යක්ෂයාට අයිතියක් දෙනවා. Satan, he is the Lord of sickness. ඔහු තමයි රෝගවල කතෘ. Sickness is the product of Satan's factory. යක්ෂයාගේ කර්මාන්ත ශාලාවේ තමයි ඒක නිපදවන්නේ. When I do a sin, මම පව් කළාම I give an invitation letter. මම යක්ෂයාට ආරාධනාවක් දෙනවා When වගේ. Satan come, යක්ෂයා එනෝ he will bring the things from his factory. ඔහුගේ ඒ භාණ්ඩාගාරේ නොවූ යම් දේවල් රැගෙන. Hallelujah. හලෙලූයා. But when you receive Jesus, නමුත් ඔබ යේසුස් වහන්සේව what is බාරගත්තාම happening to you? මොනවද ඔබට වෙන්නේ? The Holy One of Israel will come. සුද්ධ වූ ඊශ්‍රායලයේ සුද්ධ වූ තැනන් වහන්සේ The ඔබ light තුළට of the එනවා. world will come. ලෝකයේ ආලෝකය ඔබ තුළට එනවා. Darkness in your life will flee. ඔබේ ජීවිතයේ අන්ධකාරය පහ වෙනවා. You have seen ඔබ පව් කර the තිබෙනවා. last 4 days මේ පව්ගේ දින හතරේම when I said, Satan, come out. මම කිව්වම යක්ෂයා එළියට වරන්. Demons from my brothers and sisters started screaming and leaving the people. විවිධ අයගෙන් යක්ෂාත්ම කෑමොර ගසමින් දුර වෙන්න පටන් ගත්තා. One sister testified, එක සිස්ටර් කෙනෙක් when කිව්වා I laid my hands, මගේ අත තිබ්බම something penetrated in her body, ඈ තුළට යම් විදුලියක් වගේ බලයක් ගියා. something left her body. මොකද්ද ඇගෙන් පිට Demon වුණා? spirits. ඒ යක්ෂාත්මයි. What is special about my hands? මගේ අතේ මොනවාද විශේෂත්වය? I am nothing, මම මොකුත් නෙවෙයි. but I am a born again child. නමුත් මං උන්වහන්සේගේ දරුවෙක්. When I touch, මම ස්පර්ශ කළාම God touches. දෙවියන් වහන්සේ ස්පර්ශ Not කරනවා. me. මම නෙවෙයි. I never healed even a single headache. මම එක හිස රොදයක්වත් සුව කළා නැහැ. Never. මම කවදාවත් කළා I නැහැ. am not able to heal anybody. මට කාවත් සුව කරන්න බෑ. But the healer, Rapha, Jehovah, in me. නමුත් යේහෝවා රාෆා නැමැති සුව කරන්නා මා Why? තුළයි. Why? ඇයි ඒ? I am a born again මම child. උන්වහන්සේගේ දරුවෙක්. Rapha, Jehovah, in me. යේහෝවා රාෆා මා තුළයි. Jesus casted out demons. It is written in the Bible. බයිබලයේ තිබෙනවා උන්වහන්සේ යක්ෂයන් දුරු කළායි කියලා. When I say, Satan, come out, මම කිව්වම යක්ෂයා එළියට වරන්. why they obey me? Why they are coming out? ඇයි ඔවුන් කීකරු වෙලා එන්නේ? It is not because of me, මම නිසා නෙවෙයි. because Christ in me. ක්‍රිස්තුස් වහන්සේ මා තුළ I නිසායි. am a born again child. මම ගැලීම ලැබූ නැවත උත්පාදන ලැබූ දරුවෙක්. Hallelujah. හලෙලූයා. I called the names of the people here. මම මිනිස්සුගේ නම් කියනවා. I started telling the very secrets of your life. මම ඔබේ සමහර රහස් දේවල් කියලා තියෙනවා. You lifted your hands and cried and came forward. ඔබ අත්සවලා අඬමින් ඉස්සරහට ආවා. Why? ඇයි ඒ? Wiser than Solomon cries the hope of glory in me. That is not me. Wiser than Solomon cries the hope of glory in me is calling your name. මා තුළ වසන ක්‍රිස්තුස් වහන්සේ ඔබේ නම කියා ඔබට හඬ ගසනවා. Jesus healed the paralyzed. උන්වහන්සේ අංශභාගින් සුව කළා. When I prayed, when I laid my hands, මම මගේ අත තැබුවාම many paralyzed people started walking. බෝ අංශභාග රෝගී නැගිටලා It විදලා happened in තියෙනවා. this same place. මෙම ස්ථානෙත් එක වෙලා Many තිබෙනවා. wheelchairs became empty in the same place. මෙම ස්ථානයේදීත් ඒ සිදු වෙලා තිබෙනවා. It is not because of me, මන් නිසා නෙවෙයි. because of Jesus. යේසුස් වහන්සේ නිසා. I am a born again child. මම උන්වහන්සේ ගැලීම ලැබූ දරුවෙක්. When you are a born again, මම ඔබ නැවත උත්පාදන this ලැබුවාම same thing you can do. මේ දේම ඔබට කරන්න පුළුවන්. No chance for sin. පාපයට තැනක් නැහැ. Why? ඇයි? The Holy One is in you. සුද්ධ වූ තැනන් වහන්සේ ඔබ තුළයි. When you give your life to Jesus, ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර දුන්නාම you become the heir of God and co-heir with Jesus Christ. ඔබ දෙවියන් වහන්සේගේ උරුමකාරයා වෙනවා. Whatever Jesus exchanged on the cross of Calvary will come to your life. ක්‍රිස්තුස් වහන්සේට උරුම වූ සියල්ල ඔබට උරුම වෙනවා. When you receive Jesus, ඔබ යේසුස් වහන්සේව ලබා the ගත්තාම God of Abraham, Isaac and Jacob will become your father. ආබ්‍රාම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ වෙනවා. You get the privilege to call the Almighty God, the creator of the universe, as Father. ඔබට අයිතිය ලැබෙනවා මේ ලෝකේ මැවුම් කරුවානන්ට පියාණනී කියලා කියන්ට. When you receive Jesus in your life, Abba- you become heaven. ඔබ යේසුස් වහන්සේ ඔබේ ජීවිතයට බාරගත්තාම ඔබ ස්වර්ගයේ බාරගත්තා වගේ. Where is heaven?
ස්වර්ගය ආවා වගේ in you. ඔබ තුලයි. Why? ඇයි ඒ? Christ in you. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුලයි. How Christ will come in you? උන්වහන්සේ ඔබ තුලට එන්නේ කොහමද? How many of you want to be in Christ? ඔබ කී දෙනෙක් කැමතිද ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න? Give your life to Jesus, Obey. receive salvation, become a new creation. ඔබේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න, උන්වහන්සේගේ ගැලවීම බාර ගන්න. Bible says in 2 Corinthians chapter 5 verses 17. දෙක කොරින්ති 5:17 ලියවී තිබෙනවා. 2 Corinthians chapter 5 verses 17 says, ඒ දෙක therefore if anyone is in Christ, he is a new creation. The old things have passed away. Behold, all things have become new. දෙක කොරින්ති 5:17 කියා තිබෙනවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය පරණ දේ පහව යන්නේය බලව සියල්ල අලුත් වන්නේ. Anyone is in Christ, all things are passed away. New things have come. ඔබ ක්‍රිස්තුස් වහන්සේව බාරගත්තාම පරණ දේවල් ඔබෙන් පහව යනවා. Do you want a blessed life? ඔබට ඕනෑද When you ආශිර්වාද give your life to Jesus, ඔබේ ජීවිතය උන්වහන්සේට බාර that කරනවා. curse, the old thing in your life will be moved and blessings, new thing will come to you. ඔබේ සාපය ඔබෙන් දුරු වෙලා ඔබ නව ජීවනයක් ලබනවා. Do you want a healing tonight? ඔබට ඕනෑද සුවය අද රාත්‍රියේ? Give your life, ඔබේ ජීවිතය උන්වහන්සේට බාර become කරන්න. a born again, නැවත උත්පාදනය a ලබන්න. new creation. ඔබ අලුත් මැවිල්ලක් New වෙනවා. things will come to your life. ඒ අලුත් දේවල් ඔබ තුළට If එයි. anyone is in Christ, he is a new creation. Christus was- All things are passed away, new things have come. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය පරණ දේ පහව යන්නේය. You heard the බලසියල්ල story අලුත් of වන්නේය. donkey yesterday. ඔබ ඊයේ කොටලුවාගේ කතාව ඇසුවා. The story of donkey ඒ yesterday. බූරුවාගේ කතාව ඇසුවා. It was tied. ඔව්ව ගැටගස්සුන් Nobody ලැබුවා. turned up. කවුරුත් ඔව්ව බලන්න No ආවේ නැහැ. food. කෑම නැහැ. No chance to speak. ඔව්ට කතා කරන්න බෑ. No freedom. ඔව්ට නිදහස නැහැ. Nothing good. කිසි හොඳක් Given නැහැ. up, forsaken, අත්හරිනු ලැබුවා. stoned, ගල්ගස whipped. ලැබුවා, ගසනු ලැබුවා. But when that donkey was brought to Jesus, නමුත් ඒ මේ බූරුවාව ක්‍රිස්තුවන්සේගේ What පාමුලට happened? මොකද්ද වුනේ? all things passed away. ඒ පරණ දේවල් පහ වුණා. The King of the King, the Lord of the Lord, chose it as his vehicle. රජුන්ගේ රජ ස්වාමීන්ගේ ස්වාමින් වහන්සේ මොහුව ඔහුගේ වාහනය කළා. That donkey became the glory carrier. මේ බූරුවා ඇවිල්ලා තේජස උසුලාගෙන ගියා. Hallelujah. හලෙලූයා. Jesus did everything on the cross of Calvary. උන්වහන්සේ කල්වරි කුරුසිය මත සියල්ල කම්මුතු කළා. He shed even the last drop of blood. අන්තිම ලේ බින්දුව දක්වා When I received Jesus, මම යේසුන් සේව පිළිගත්තා. I was cleansed by the holy blood. මම ඒ සුද්ධ ලේන් පවිත්‍ර He කරලා came to my life. උන්වහන්සේ මගේ I ජීවිතයට became the වැඩියා. palace. මම උන්වහන්සේගේ මාලිගාව වුණා. I was in such a pathetic stage. You heard my testimony. ඔබ මගේ සාක්ෂි අසා තිබෙනවා. මම එකවරක් කාලකන්ණි තනක හිටියා. A manger. මම හිටියේ හරක් මඩුවක්. What happened to my life? මගේ ජීවිතේට වුණේ මොනවද? I became a new creation, a born again. මම නව මැවිල්ලක් වුණා. මම නැවත උත්පාදනය What ලැබුවා. a privilege to become a new creation, Now a new Mavilla- born again. නව මැවිල්ලක් වීම නැවත උත්පාදනය වීම මොන ආශ්චර්යයක්ද? When you receive Jesus, what is happening to your life? ඔබ යේසුස් වහන්සේව බාරගත්තාම ඔබේ ජීවිතයට වෙන දේ බලන්න. The creator of this universe will come and dwell in your life. මේ ලෝකයේ නිර්මාතෘවරයානෝ පැමිණ ඔබ සමග වාසය කරනවා. The way, the truth, and life will come and dwell in your life. මාර්ගයේද සැබෑවද ජීවනයේද පැමිණ ඔබ තුල වාසය The කරනවා. Savior, the healer will come and dwell in your life. ගැලවුම් කරුවානෝ සුවදායකයානෝ පැමිණ ඔබ තුල වාසය කරනවා. The baptizer with the fire of Holy Spirit and the coming King will come and dwell in your life. සිද්ධාත්මෙන් බෞතිස්ම කරන්න හා පැමිණෙන රජු පැමිණ ඔබ තුල වාසය කරනවා. Wonderful counselor, mighty God, eternal Father, Prince of Peace will come and dwell in your life. පුදුමය මන්ත්‍රීවරයානෝ පරාක්‍රමවත් දෙවියන් වහන්සේ යන තැනන් වහන්සේ පැමිණ ඔබ තුල වාසය කරනවා. Rapha, Jehovah, the healer will come and live in you, and you become the healing center of your place. යෙහෝවා රාෆා ඔබ තුල වාසය කරන විට
ඔබ අනිත් අයට සුවය ගේනවා. When you give your life to Jesus, when you are saved, you become a new creation, the Alpha and the Omega, who is the beginning and the end, will come and live in your life. ඔබ උන්වහන්සේ බාරගත්තාම අල්පා සහ ඔමේගා ආරම්භය කෙලවර වනේ තැනන් වහන්සේ ඔබ තුළට වාසයට පැමිණෙනවා. When you become a new creation, who is and who was and who is to come, the Almighty God will come and reign and rule in your life. ඔබ නැවත උත්පාදනය වුණාම සිටියා වූ සිටින්නා වූ මතු පැමිණෙන්නා වූ තැනන් වහන්සේ ඔබ තුළට The පැමිණෙනවා. first and the last, the living one, who is alive forevermore and who has the keys of death and hates, will come and live in your life. උන්වහන්සේ බාරගත්තාම පටන් ගැන්මයි කෙලවරයි ඒ ජීවනයේ ජීවිතේත් මරණයත් යතුරු ඇත්තා වූ තැනන් වහන්සේ ඔබ තුළටයි. The mediator of a new covenant speaks better than the blood of Abel, will come and live in your life. ඒ නව ගිවිසුමකට ඇතුළු වූ ක්‍රිස්තුස් වහන්සේ ආබෙල්ගේ ලේවලට වඩා උතුම් දෙයක් ඔබ ගැන කතා The කරනවා. only holy, the Holy One of God will come and dwell in your life. දෙවියන් වහන්සේගේ සුද්ධ වූ තැනන් වහන්සේ ඔබ තුළට වාසයට The පැමිණෙනවා. possessor of heaven and earth will come and dwell in your life. ලෝකයේ සියල්ල අයිතිව සිටිනා තැනන් වහන්සේ ඔබ තුළට වාසයට පැමිණෙනවා. El Shaddai, the God Almighty, will come and dwell in your life. එල්ෂඩයි නැමති සර්ව පරාක්‍රමයානෝ ඔබ තුළට වාසයට පැමිණෙනවා. El Roi, the God who sees, will dwell in your life. එල්රෝයි යන නාමය ඇති සියල්ල දකින්නාව දෙවියන් වහන්සේ ඔබ තුළට පැමිණෙනවා. Jehovah Jireh, the provider, will dwell in your life and provide you and provide your family. යේවා ඊරේ නාමය ඇති තැනන් වහන්සේ ඒ කියන්නේ සියල්ල සපයන්නා ඔබ තුළට පැමිණෙනවා. The sanctifier will come and sanctify you. පවිත්‍ර කරන්නා පැමිණ ඔබ තුළ වාසය කරනවා. The shepherd will come and lead you in the right way, the right path. ඒ මාත්තු වෙඬේරානෝ පැමිණ ඔබට ජීවිතයේ මඟ Brothers පෙන්වනවා. and sisters, මගේ ප්‍රිය සහෝදර සහෝදරිවරුනි, become a new creation is very important. අලුත් මැවිල්ලක් වීම ඉතාම වැදගත්. That is the most important thing in your life. ඔබේ ජීවිතයේ වටිනාම දෙය ඒකයි. Maybe you are in huge debt, ඔබට ලොකු ණය ඇති. sickness in your body. රෝග ඔබේ ශරීරයේ දැන් ඇති. No medicines, no doctors are helping you, supporting you. ප්‍රතිකාරයවත් වෛද්‍යවරුන්වත් ඔබට වැඩි පිහිටක් නැහැ. You cannot even take a step ඔබට forward. එක පිය අඩියක්වත් ඉස්සරහට ගන්න පණ නැතිව Your ඇති. family is broken. ඔබේ පවුල කැඩිලා. You are separated, ඔබ වෙන් කරනු ලැබුවා. divorced. ඔබ විදික්කසාද කරනු Give your ලැබුවා. life to Jesus. ඔබේ ජීවිතය උන්වහන්සේට බාර He is the දෙන්න. founder of family. උන්වහන්සේ තමයි පවුලේ අත්තිවාර. He will restore your life. උන්වහන්සේ නැති වූ දේ නැවත ගෙනේ. Precious couple, ඒ ආදරණීය පවුලකට මම you කතා have කරනවා. married since many years back. ඔබ කවුරුදු ගානකට කල්ලෙන් විවාහ වුණා. No children in your life. ඔබට පවුලේ දරුවන් නැහැ. Spend money, treated. ඔබ හුඟක් ප්‍රතිකාර ගත්තා. Nothing is coming. මොකද උනේ නැහැ. Give your life to Jesus. ඔබේ ජීවිතය උන්වහන්සේට බාර Bible දෙන්න. says, බයිබලයේ කියනවා. behold, the children are a gift of God. Fruit of the womb is a reward. බලව දරුවන් දෙවියන් වහන්සේගේ විපාකයක් කුසේ ඵලය දෙවියන් වහන්සේගේ When you give your ආශිර්වාදයක්. life to Jesus, ඔබේ ජීවිතය උන්වහන්සේට පුද the කළාම power of God will come into your දෙවියන් life. වහන්සේගේ ඵලය ඔබ කෙරේ And the පැමිණේ. spirit of barrenness will leave your life. ඒ වඳ ආත්මය ඔබෙන් දුරු වෙයි. And you will have a child. ඔබට දරුවෙක් ලැබෙයි. They will came to your life, stole your wealth. යක්ෂයා ඔබගේ සම්පත් සොරකම් කළා. Restorer is alive. His name is Jesus. නමුත් මුදවන්නාගේ නාමය යේසුස්. You are Bethlehem. ඔබ බෙත්ලෙහෙමයි. Very important. ඉතාම වැදගත්. It is a known place all over the world. ලෝකයේ හැමතැනම දන්න තැනක්. Earlier it was not a known place. කලක් දැන සිටියේ නෑ. A manger.
හරක් මඩුවක්. but it became a palace නමුත් ඒක රජ මාලිගාවකට because of the පරිවර්තනය birth of වුණා. Jesus. යේසුස් වහන්සේ එතන ඉපදුන නිසා. Such a way, ඒ වගේම you, the manger, can be a palace of God. ඔබ දැන් හරක් මඩුවක් නමුත් ඔබ මාලිගාවක් What is වෙනවා. lacking in your life? ඔබේ ජීවිතය අඩුව තිබෙන්නේ මොනවද? When you give your life to Jesus, ඔබේ ජීවිතය උන්වහන්සේට පැවරුවාම the Lord of fullness, the Lord of abundance, the Lord of multiplication will come to you with all these blessings and gifts. සපලත්වේ සියල්ල සම්පූර්ණ කරන්නාව තැනන් වහන්සේ මේ සියලු ආශිර්වාද රැගෙන ඔබ වෙතට එනවා. Hallelujah. හලෙලූයා. What you need today? ඔබට අවශ්‍ය මොනවද? What is your problem tonight? ඔබගේ ගැටලුව මොනවද? You want a solution? ඔබට තිබෙනවද Jesus විසඳුමක්? is the solution. යේසුස් වහන්සේ විසඳුමයි. I heard a story. මම කතාවක් A ඇහුවා. king invited some people to his place, එක රජෙකුගේ මාලිගාවට යම් අයට ආරාධනා කළා. and he said, ඔව් කියනවා. I give you a chance. මම ඔබට අවස්ථාව දෙනවා. Each of you can ask one thing from me. ඔබ ඕනෑම කෙනෙකුට මගේ ඕනෑම දෙයක් ඉල්ලන්න පුළුවන්. Somebody asked his crown. එක්කෙනෙක් ඔහුගේ ඔටුන්න ඉල්ලුවා. One asked his chair. එක්කෙනෙක් ඔහුගේ සිංහාසනය ඉල්ලුවා. Somebody asked some money. එක්කෙනෙක් සල්ලි ටිකක් One ඉල්ලුවා. asked a piece of land. එක්කෙනෙක් ඉඩමක් ඉල්ලුවා. But a little child, නමුත් ලොකු පොඩි ළමයෙක් the child came forward. ඒ පොඩි ළමයා ඉස්සරහට The child said, මේ ළමයා කිව්වා I don't want these things. මට ওই දේවල් ඕනේ නෑ. King, රජතුමනි I want you. මට ඔබ ඕනේ. That little child. ඒ කුඩා ළමයා When that little child asked the king, මේ රජතුමාගෙන් ඉල්ලුවා මේ කුඩා king ළමයා. came to her. ඒ රජතුමා ඈ ළඟට And the ආවා. king came to that little ඒ child. කුඩා ළමයා ළඟට ආවා. When king came, ඒ රජතුමා ආවම all the possessions of king came to that child. ඒ රජතුමාගේ සියලුම සම්පත් ඒ දරුවට ආවා. When king came, ඒ රජතුමා ආවම protection of the kingdom came. ඒ රාජ්‍යයේ ආරක්ෂාව ආවා. Blessings of the kingdom came. රජතුමාගේ ආශිර්වාදය ආවා. Provisions of kingdom came. රජතුමාගේ මේ සැපීම ආවා. Kingly provisions. ඒ රාජ්‍ය සැපීම. Kingly provisions. රාජ්‍ය සැපීම. Royal provisions. ඒ සියම රාජකීය Royal mansions. රාජකීය මාලිගාව. Royal vehicles. රාජකීය වාහන. Everything in royal. සියල්ල රාජකීය ලෙස. You are a royal priesthood, ඔබ holy රාජකීය nation. ඔබ රාජකීය පූජකයන්. God's own possession. ඔබ දෙවියන් වහන්සේගේ සම්පතයි. To show forth the excellencies of God who called you out of darkness into his marvelous light. අන්ධකාරයෙන් එළියට කැඳවුම් ලැබුවා වූ දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්නට ඔබ තෝරා. Hallelujah. හලෙලූයා. What do you want today? අද ඔබට ඕනෑ මොනවද? Do you want the provisions of the king or the king himself? ඔබට ඕනේ රජතුමා දෙන දේද රජතුමාවද? When the king of the king came to my life changed. රජුන්ගේ රජ මගේ ජීවිතයට පා තැබුවම මගේ ජීවිතය වෙනස් වුණා. When I heard this good news, what you are hearing now, ඔබ දැන් අසන මේ සුභාරංචිය මම ඇසුවාම from where I heard this good news, මම කොහේ ඉඳලාද ඇසුවේ? God sent a less educated Tamil brother, only 3-class educated Tamil brother, all over from Sri Lanka to India. He came to my house just before I commit suicide with my children. I heard this good news and I gave my life to Jesus. දිවිනසා ගන්ට සුළු වෙලාවකට පෙර ශ්‍රී ලංකාවේ තුන්වෙනි පන්තිය දක්වා ඉගෙනගත්ත නූගා දුප්පත් මිනිහෙක් ලංකාවේ ඉඳලා ඉන්දියාවේ මගේ ගේ තුලට එව්වා. Brothers and sisters, සහෝදර සහෝදරවරුනි, there was no peace in my life. මගේ ජීවිතයේ සමාදානයක් තිබුණේ නැහැ. I gave my life to Jesus. I became a new creation. මගේ ජීවිතයේ මං උන්වහන්සේට පැවරු නිසායි මම නව මැවිල්ලක් වූ නිසායි. My all things are passed away, and new things, every moment in my life, every minute in my life, every hours in my life, every day in my life, every month in my life, every year, miracles, because the miracle working God is in me. පරණ දේවල් සියල්ල මගෙන් පාවී ගොස් හැම දිනයක මාසයක දවසක නව දේවල්
මගේ ජීවිතයෙන් සිදු වෙනවා. Do you want a healing, a deliverance, a miracle in your life? ඔබට ඕනෑද ඔබේ ජීවිතයට සුවයක්, මිදීමක්, ගැලවීමක්? How long you will come after me, come after this man of God, this man of God? No, no, no. I'm going back to my place. I won't be available. These people may not be available. Why you come after me and these people? Why don't you go after Jesus? ඇයි ඔබ නිතරම මන් ළඟට හෝ මේ පාලකතුමා ළඟට හෝ අනිත් පාලකවරුන් ළඟට එන්නේ? මම හෙට නෑ, මම යනවා. නමුත් ඔබ යේසුස් වහන්සේ ළඟට ආවනම් We may not be available to you because we are human beings, but Jesus is available for you 24 hours a day, 7 days in a week, 365 days in an year. ඔබගේ දුකේදී අමාරුම පැයේදී අපි නොසිටින්න පුළුවන්. නමුත් මේ යේසුස් වහන්සේ දවසේ පැය 24 සතියේ දින 7 අවුරුද්දේ දින 365ම ඔබ සමග සිටිනවා. Our cell phones may be switched off. You may not be available, but his phone never switched off. There is always signal. There is always signal. Full signal. Tuned to him. Give your life to Jesus. He is the answer for you. ඔබ කතා කරන විට අපේ ෆෝන් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ උන්වහන්සේට හඬ ගස්සන විට උන්වහන්සේගේ ෆෝන් එක වැඩ කරනවා. උන්වහන්සේ පිළිතුරු දෙනවා. A tied up donkey cried for freedom, became the vehicle of the king of the king. ඒ ගැටගස ලැබුවා බූරුවෙක් අසරණව ඇඬුවා. නමුත් ඒ බූරුවා රජතුමාව ගෙන යන්නාගේ වාහනය බවට පත් වුණා. A manger became the palace of God. Why don't you become the glory carrier of the king of the king? ඇයි ඔබ දෙවියන් වහන්සේගේ මාලිගාව වෙලා උන්වහන්සේගේ තේජස මහිමය ගෙන යන්නා වූ කෙනා නොවෙන්නේ? What is your problem in your life? ඔබේ ජීවිතයේ ගැටලුව මොනවද? Money couldn't bring solution. මුදල් වලට බෑ ඒක විසඳන්න. Only Jesus. Only Jesus. Jesus is the නමුත් solution. යේසුස් වහන්සේට පුළුවන් ඒක විසඳන්න. Hallelujah. හලෙලූයා. If anyone is in Christ, he is a new creation. Yamek. All things are passed away. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔව් අලුත් මැවිල්ලක්ය පරණ දේවල් පහ යන්නේ. When you receive Jesus, ඔබ යේසුස් වහන්සේව බාරගත්තාම you become a new creation. ඔබ නව මැවිල්ලක් වෙනවා. For a new creation, this is the promise of God. ඒ නව මැවිල්ලට දේව පොරොන්දුව මේකයි. You are not the least, you are the best. ඔබ කුඩාම තැනැත්තා නෙවෙයි, ඔබ ඉස්තරම්ම The තැනැත්තා best වෙනවා. means හොඳම කියන්නේ the best provisions, හොඳම සැපීම, best food, හොඳ කෑම, best salary, හොඳ පඩිය, best income, හොඳ ආදායම, best health, හොඳ නිරෝගීකම, best family, හොඳ පවුල, best wife, හොඳ භාර්යාව, best husband, හොඳ ස්වාමිපුරුෂයා, best children, හොඳ දරුවන්, best vehicle, හොඳ වාහනය, best houses, හොඳ ගෙවල්, everything best. සියල්ල හොඳයි. He is the best God. උන්වහන්සේ හොඳම දෙවියන් Do you වහන්සේ. want this king in your life මේ tonight? රජතුමාව ඔබේ ජීවිතයට බාර ගන්න ලෑස්තිද? Those who gave their life to Jesus become born again, and he is going to come his people, and this earth is going to see an end. තමාගේ ජීවිත මේ ක්‍රිස්තුස් වහන්සේට බාර දෙන්න උන්වහන්සේ ඔබ තුළට වැඩලා ඔබ උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න යනවා. Brothers and sisters, සහෝදර සහෝදරවරුනි, if anyone is in Christ, he is a new creation. ඕනෑම කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටියොත් ඔහු අලුත් මැවිල්ලක් What is the වෙනවා. good news of great joy? ඒ මාතු යහපත් සුභාරංචිය මොනවද? Shall I tell you a truth? මම සැබෑවක් කියන්නද? When Jesus was born in the land of Bethlehem, උන්වහන්සේ බෙත්ලේම් කියන ගමේ ඉපදුනාම that was the good news of great joy. ඒක තමයි යහපත් ආරංචිය ගෙනාපු දේ. But what is the good news of great joy now? දැන් යහපත් සුභාරංචිය මොනවද? It was the good news of great joy. ඒක එමයි ඒ කාලේ. But what is the good news of great joy? නමුත් මාත් ප්‍රීතිය උපදවන ඒ සුභාරංචිය මොනවද? Colossians 1:27, Christ, the hope of glory in a born again. කොලොස්සේ 27
ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ ජීවනයේ බලාපොරොත්තුවයි. When you give your life to Jesus, ඔබ උන්වහන්සේට ජීවිතේ බාර කළාම when you speak, ඔබ කතා කළාම God speaks. දෙවියන් වහන්සේ කතා කරනවා. When you look, ඔබ දුටුවාම God looks. දෙවියන් වහන්සේ දකිනවා. When you breathe, ඔබ හුස්ම He ගන්න විට breathes. උන්වහන්සේ හුස්ම when you ගන්නවා. touch, ඔබ ස්පර්ශ කළාම He touches. උන්වහන්සේ ස්පර්ශ කරනවා. Hallelujah. හalleluya. Do you want this Jesus in your ඔබට මේ life? යේසුස් වහන්සේව අද ඕනේ. How many of you want to be a born again? කී දෙනෙක් නැවත උත්පාදනය වෙන්න කැමතිද? How many of you want to give your life to this King? ඔබ කැමතිද ඔබේ ජීවිතය මේ උතුම් තැනැන් වහන්සේට පවරන්න? Let me see your hands. ඔබේ අත්ඔසවල පෙන්වන්න. How many of you want a solution tonight? අද කී දෙනෙක් විසඳුමක් හොයනවද? How many of you want a healing tonight? ඔබට සුවය කී දෙනෙකුට A ඕනෑද? deliverance tonight? මිදීමක් A ඕනෑද? miracle tonight? ආස්කමක් ඕනෑද? A blessing tonight? ආශිර්වාදයක් ඕනෑද? An open door? විවෘත දොරටුවක් A ඕනෑද? family life? ඒ හොඳ පවුල් ජීවිතයක් ඕනෑද? Reunion? ඒ නැවත පවුල Rest- කැඩිච්ච පවුල එකතු වෙන්න ඕනෑද? Restoration? මිදීම ඕනෑද? A new business? නව ව්‍යාපාරයක් A ඕනෑද? new life? නව ජීවිතයක් ඕනෑද? A marriage? හොඳ විවාහයක් ඕනෑද? Admission for higher education? ඔබේ අධ්‍යාපනය උසස් කරගන්න A ඕනෑද? new job? අලුත් රක්ෂාව How many of you want new things in your life? ඔබට නව දෙයක් ඕනෑද? All of you stand on your feet now. සියලු දෙනාම දැන් සිට ගන්නට. All of you stand on your feet now. සියලු දෙනාම සිට ගන්නට. The people want to give their life to Jesus. ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න ඔබ තීරණය Who කරනවා. wants to become a new creation? ඔබ නැව මැවිල්ලක් වෙන්න තීරණය කරනවා නම් Lift your hands. ඒ අය අත ඔසවන්න. Lift your hands. ඔබේ අත උන්වහන්සේට Wave your ඔසවන්න. hands. ඒ අත උන්වහන්සේට වනන්ට. That people come forward. ඒ අත ඔසවන අය ඉස්සරහට I'm going එන්න. to pray for you. ඒ අත ඔසවන අය එන්න Come ඉස්සරහට. forward, come forward. මම දැන් ඔබට ආඥා කරනවා. It's very important time. මේක වැදගත් මොහොතක්. ඇස් පියාගන්න Lift දැන්. your hand. ඔබේ අත ඔසවන්න. Jesus, යේසුනි, I believe you are the Son of God. ඔබ වහන්සේ දේව පුත්‍රයා බව අදහමි. You came on this earth ඔබ වහන්සේ ලොවට වැඩිසේක. as a human being, මිනිසෙකු ලෙසින් died on the cross of Calvary for my sins. කල්වරි කුරුසියේ මගේ පාපය නිසා මලසේක. You were buried. ඔබ වහන්සේ තැන්පත් කරනු ලැබූසේක. On the third day, තුන්වෙනිදා you were risen up. මරණයෙන් ඔබ වහන්සේ උත්ථාන වූසේක. Jesus, යේසුනි, I believe you are alive. ඔබ වහන්සේ ජීවමාන බව අදහමි. Jesus, යේසුනි, I am a sinner. මම පෞකාරයෙක්ය. Forgive my sins. මගේ වරදට කමාවුව මැනව. Cleanse me with your holy blood. ඔබ වහන්සේගේ සුද්ධ ලේයින් මාව පවිත්‍ර කළ මැනව. Receive me as your child. ඔබ වහන්සේගේ දරුවෙක් සේ මා පිළිගත මැනව. Jesus, යේසුනි, I receive you as the Lord of my life. මාගේ ස්වාමින් වහන්සේ හැටියට ඔබව බාරගනිමි. From this moment onwards, you are my Savior. මෙතැන් පටන් ඔබ වහන්සේ මාගේ ගැලවුම් කරුවානෝය. You are my Father. ඔබ වහන්සේ මාගේ පියානෝය. Come and reign and rule in my life. මගේ ජීවිතය හසුරුවන්න. Now, දැන් my body become the temple of Holy Spirit. මගේ ශරීරය ඔබ වහන්සේගේ මාලිගාවය. I am a new creation. මම නව මැවිල්ලක්ය.
All things are passed away. පරණ දේවල් මගෙන් පහව ගියේය. New things have come. බලව සියල්ලම අලුත් වුණේය. I am in Christ and Christ in me. මම ක්‍රිස්තුස් වහන්සේ තුලය, ක්‍රිස්තුස් වහන්සේ මා තුලය. Thank you, Jesus, යේසුනි ඔබට ස්තුති වේවා. for saving my life. මගේ ජීවිතය බේරාගත්තට. Amen. ආමේන්. ආමේන්. Let the people say, Amen. සියලු දෙනාම ආමේන් Give a කියන්න. big clap offering. දෙවියන් වහන්සේට අත්පොල සන්නාදයක් All the දෙන්න. people give a big clap offering. වහන්සේට අත්පොල සන්නාදයක් All the දෙන්න. people, all the people. හැම කෙනෙක්ම අත්පොල සන්නාදයක් Miracles, දෙන්න. miracles. උන්වහන්සේ හාස්කම් කරනවා. I am going to pray for you. මම දැන් ඔබට ආඥා Father, we කරනවා. thank you. පියාණනි මම ස්තුති කරනවා. Jesus, we thank you. යේසුනි මම ස්තුති කරනවා. Holy Spirit, we thank you. සුද්ධාත්මයනි මම ස්තුති In the කරනවා. name of Jesus, යේසුස් වහන්සේගේ නාමයෙන් as the men of God, අපි දෙවියන් වහන්සේගේ we දාසයන් take හැටියට authority අපි ආධිපත්‍ය and we ගන්නවා. command අපි අන කරනවා. Satan, සාතන්ට come out වරෙන් එළියට. in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Satan, සාතන් we command you, මා අපි තටාන get out කරනවා. of these people. මේ ජීවිතවලින් Spirit of දුර්වයන් bondage, දුර්වයන් spirit of bondage, ඒ වහල්කමේ come ආත්මය out. දුර්වයන් Spirit of stealing, ඒ සොරකම් කිරීමේ ආත්ම get out of these people. දුර්වයන් මොවුන්ගේ Spirit of killing, මිනී මැරීමේ ආත්ම spirit of destruction, ඒ නොයෙකුත් වංචාකාර We command ආත්ම you. අපි තටාන in the කරනවා. mighty name of Jesus, යේසුස් වහන්සේගේ බලවත් come නාමයෙන් out, දුර්වයන් come මොවුන්ගේ out. දුර්වයන් Power of witchcraft, ඒ මන්ත්‍ර කුරුකම් වල ආත්ම power of magic cards, ඒ මන්ත්‍ර කුරුකම් වල every ආත්ම power of sorcery, ඒ පේන කීමේ ආත්ම we break it යේසුස් වහන්සේගේ නාමයෙන් බිඳිනවා. in the name of Jesus. යේසුස් වහන්සේගේ We break නාමයෙන් it, අපි ඒවා we බිඳිනවා. break it. අපි බිඳිනවා. Satan, සාතන් come out, දුර්වයන් come out, දුර්වයන් get out. ඵලයන් මේ Spirit ස්ථානයේ of sickness, රෝග කියන දෙන ආත්ම spirit of infirmities, නොයෙකුත් ලෙඩ Come රෝග out. ආත්ම දුර්වයන් come out. වරෙන් මේ ශරීරය Satan. පිළිට සාතන් Wherever you are hiding, ඔබ සැඟවී in the name of ඕනෑම Jesus, යේසුස් වහන්සේගේ නාමයෙන් as the glory carriers of God, දෙවියන් වහන්සේගේ තේජස we සුලන්න command හැටියට you, අපි තඩාන get කරනවා. out, දුර්වයන් get out. දුර්වයන් Let the people be healed මනුෂ්‍යයන් සුව වෙත්වා. right now. දැන් මේ දැන් Be healed, යේසුස් වහන්සේගේ නාමයෙන් සුවය be ලබන්න. delivered මිදීම ලබන්න. right now, මේ දැන් right now. මේ දැන් In the name of යේසුස් Jesus, වහන්සේගේ නාමයෙන් every sick be healed. හැම